කමු ඉතින් අද ලෝක පියවරුන්ගේ කෑම දිනේ අපි පුණ්‍ය කර්මයක් කරන්න ඉවරසා. ඉතින් පාරින්න අසරණ වෙච්ච සත්තුන්ට කෑම දෙන්න අපි තුන්දෙනාගේ මතින් සෑදූ ආහාර වේලක් ඔවුන් සඳහා පිළියෙල කරලා පාරින්න අසරණ බල්ලොන්ට කෑම දෙන්න අපි ඔන්න අද එළියට දැස්සා. ඉතින් අපිට හම්බුණා පාරේ ගොඩාක් අසරණ වෙච්ච කෑම කන්න නැතුව දවස් ගණන් බඩගින්නේ ඉඳලා හාමතේ හිටපු සත්වයන් අසරණ සත්තු බල්ලන්. ඉතින් අපි කෑම දැම්ම. අපිත් ඒ දෙස සතුටින් බලලා සතුටු වුණා. ඉතින් පින්සිට පහල කරගත්තා. ඉතින් අපේ අද දවසේ ප්‍රාර්ථනාව තමයි ලෝක පියවරුන්ගේ දිනේදී මගේ පියාණන් ඇතුළුව ලෝකයේ සිටින සියලුම පියවරුන් හට නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනය එකයි. ඉතින් මේක බලන ඕගොල්ලොත් සදහසිත ඇති කරගන්න. ඉතින් මම මේක වීඩියෝ කළේ ඕගොල්ලොන්ටත් මේ වීඩියෝ එක බලලා සදහසිත ඇති කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක දැකලා ඕගොල්ලොන්ගේ හිතෙත් මොනම හරි හොඳ අදහසක් පහළ වුණා නම් ඒ දේ විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මම මේ වගේ පුණ්‍ය කර්මයක් කරන වීඩියෝ එකක් දැම්මේ. ඉතින් අද දවසේ අපේ මේ පින්සිත් ඇතිව මේ කරපු ආදරණීය ඒ වගේම මේ කුසල කර්මයේ හේතුවෙන් සියලු ලෝවැස්සන්ගේ ලෙඩ දුක් කරදර දුරු වේවා. ඉතින් සියලු දෙනාටම සතුට සම්පත සැනසීම උදා වේවා. ඒ වගේම ඔයගොල්ලෝ සියලු දෙනාටම ලෝක පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා අද දවසේ මතක් කරනවා. ඉතින් මේ පුණ්‍ය කර්මය අසරණ වූ බල්ලන් ඒ වගේම පාරේ හිටපු අසරණ සත්තුන්ට අපි ගොඩාක් කෑම දුන්නා. ඉතින් ඒගොල්ලෝ කනවා දැකලා අපි හරිම සතුටු වුණා. ඉතින් අපිට ලොකු සතුටක් සිතට සහනයක්. ඉතින් අපි කවදා හරි දවසක අපිට ඉතුරු වෙන්නේ කරන කුසල්ම පමණයි. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලොන්ටත් මේ වගේ පින් දහම් කරන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම සමාජයට ආදර්ශයක් වෙන්න මේ දේවල් කරන්න සමාජයට පෙන්වන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් එතකොට තව කෙනෙක් මේ වගේ ලස්සන දේවල් සුන්දර දේවල් කරන්න පෙළඹෙන්න. බොහොම ස්තුතියි ඔබ සැමට. සාමය සතුට නිරෝගීවන්ත ලෝක පියවරුන්ගේ දිනයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. පෙරවන් සරණයි. අපි කෑම ගෙනාවා ඔයාලට. හලෝ කෑම ගෙනාවා.